ඉතින් ඔයාලට මම අද ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් අරන් ආවා. ඒකේ නම තමයි ලොකී ක්‍රාෆ්ට් කොහොමද ප්ලේ කරන්නේ? ඒ කියන්නේ ඒකේ ලොකී ක්‍රාෆ්ට් 5 ගේම් එක ගැන මම ඔයාලට මොන කරන්න යාවෙන්. ඉතින් යාළුවනේ මේක ඇත්තටම හොඳ ගේම් එකක්. මයින්ක්‍රාෆ්ට් වගේමයි. මේක ඇත්තටම හොඳ ගේම් එකක් යාළුවනේ. ඉතින් අපි යාළුවනේ බලමු මොකද මේක කොහොමද මේ ගේම් එක කියලා. ඔයාලා ඉස්සෙල්ලාම ප්ලේ ස්ටෝර් එකේ ගිහින් මේ සර්ච් කරන්න ලොකී ක්‍රාෆ්ට් 5 කියලා. එතකොට ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මේක ඇප් එක ඕපන් කරගත්තාම මේකේ ඔයාලා ඉස්සෙල්ලා වර්ල්ඩ් එකක් හදාගන්න ඕනේ. ඒ වර්ල්ඩ් එකට ඔයාලා මේක ක්‍රියේට් නිව් කියන වර්ල්ඩ් එක මේ දෙන්න. ක්‍රියේට් නිව් කියන එක. ඊට පස්සේ ඔයාලා ක්‍රියේට් නිව් වර්ල්ඩ් කියන එක දීලා ඊට පස්සේ ක්‍රියේට් නිව් වර්ල්ඩ් කියලා දීලා ඊට පස්සේ මේ මෙතන ක්‍රියේට් කියන එක දෙන්න ඕනේ. ඊට කලින් ඔයාලා නේම් එකක් දෙන්න කැමති නම් නේම් එකක් දෙන්න. නැත්තම් ඒ නිකම්ම my world කියලා මම නේම් එකක් දෙන්නේ නැහැ. ඔයාලට සර්වයිවල් කියන්නේ සර්වයිවල් හරි ක්‍රියේටිවිටි කියන්නේ හරි මේ දෙක තෝරන්න තියෙනවා. සර්වයිවල් කියන්නේ අපිට බඩු මොකුත් නැහැ. ඒ කියන්නේ බඩු අනම්මනම් ඒව හදා ගන්න තියෙන. ඒතකොට හොයා ගන්න ඒ වගේ ඒවා තියෙන්නේ. ඒතකොට ක්‍රියේටිව් කියන්නේ බඩු තියෙනවා ඔක්කොම තියෙනවා ඒව අපිට හොයා ගන්න දෙයක් නැහැ. ඉතින් මම ක්‍රියේටිව් එකෙන් දෙනවා. ඊට පස්සේ කන්ටිනියු. ඊට ක්‍රියේට් කියන එක දෙන්න. ඉතින් යාළුවනේ ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මගේ වීඩියෝ හොඳයි නම් කමෙන්ට් කරන්න. මම ඔයාලට මේ වගේ වීඩියෝ ගොඩක් අරන් යනවා මොබයිල් වගේ PC ගේම් වගේ. ඒතර PC ගේම් වල ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න ගේම් කොහමද ඩවුන්ලෝඩ් කරන්නේ කියලා ඔන්න ඉතින් යාළුවනේ අපි ඕන් ගේම් එකට ආවා. ඉතින් යාළුවනේ මේක තියෙනවා ඔප්ෂන් එකක් අපිට උඩ පාවෙන්න උනත් පුළුවන්. ඒකට මේ උඩට වගේ තියෙන මෙතන ආන්ගේ උඩ පයින්න තියෙන්නේ. මේ උඩ පයින්න තියෙන මෙතන ආන්ගේ උඩ පයින්න තියෙන එක උඩ දෙපාරක් ටච් කරන්න. අන්න එතකොට අපිට උඩ ගිය හැකි. මේ ඊට පස්සේ ඒක ඔබානින්ද උඩට ගිය හැකි. ඉතින් යාළුවනේ මේ මෙහෙමයි මේ ගේම් එක. අපිට අස මෙතන මේ ඊතලයක් මෙහාට දකුණු අත පැත්තට තියෙන ඒක ඔපම අපිට වේගෙන් යන්න පුළුවන්. ඊට පස්සේ අර විදිහට අපිට උඩ යන්න පුළුවන්. ඉතින් බලමු මේෙන් යාළුවනේ අයිස් ප්‍රදේශයක්. ඉතින් අපි යාළුවනේ උඩට යන් බලන්න. ඇත්තටම යාළුවනේ මේ පැත්ත නම් හරියන්නේ නැහැ වගේ. අයිස් විතරයි යාළුවනේ මේ පැත්තේ මං හිතන්නේ තියෙන්නේ. අන්න යාළුවනේ සතෙක් ඉන්නවා මේ හිම කොටිද මන් දන්නේ. මේ ඉන්නේ. යාළුවනේ ලෝදිය වගේක් තියෙනවා. දියැලක් හින්දින අපි පොඩ බලන්න යන්න. යාළුවනේ මෙතන මේ තිත්තුනක් තියෙන ආන්ගේක ඔබපුවාම මේ යට තියෙන තිත්තුන ආන්ගේක ඔබපුවාම අපිට මේ විදිහට එක එක බඩු හැම ගන්න පුළුවන්. ඒතකොට අපිට මෙතන දුනු තියෙනවා. ඒවෙන් අපිට මේ ඕන එකක් ගන්න පුළුවන්. ඩයමන්ඩ් රත්තරන් මම රත්තරන් ඩයමන්ඩ් එකක් ගන්නවා. ඊට පස්සේ යාළුවනේ මම ගිනි පෙට්ටියක් ගන්නවා. අය මම ගන්නවා ඩයිනමයිට් ටිකක් ගන්නවා. ඊට පස්සේ ඒක ගන්නවා. ඊට පස්සේ මම ආය යාළුවනේ ගන්න මම ඔයාලට හදලා පෙන්නන්නම්. අපි මම පස්සේ කරලා වෙන්න. ඉතින් යාළුවනේ මම ඔයාලට තා පොඩි බඩුවක් හදලා පෙන්නනවා. මෙන්න යාළුවනේ වතුර අපි ඒක මේ පටන් ගන්න තැනට පොඩ්ඩක් ගිහින් බලමු. යාළුවනේ මේ මෙතන තමයි අපි පටන් ගන්නෙ. අපි පොඩ්ඩක් එතන කඩලා බලමු. ඉතින් යාළුවනේ අපි දියැල දෙකටම කැඩුවා.
ඔන්න යන්න අපි දියර ලොකු කරා. දැක්කද යාළුවනේ මේ ලාවා මේ දෙර කඩපුවාම වතුරත් එක්ක එකතු වුණාම මේ 아무තු කැටයක් හැදෙනවා බලන්න යාළුවනේ. දැක්කද කැට හැදෙනවා. අපි මෙතනට අපි ලාවා ටික නවත්තලා මේ ලෝදිය විතරක් යවමු. හරියන අපි එතන හිටියා ඇති. අපි වෙන තැනකට යමු යාළුවනේ. අපි මේකෙන් මොනවා කරත් මේ මැරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකෙන් අපිට මොකුත් හානියක් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ බෙන් ගස් කොළන් තියෙන පැත්තකට පොඩ ආවා. මේ වගේ තියෙන යාළුවනේ එක එක ගම්. ගම් එහෙම තියෙනවා. අපි ගමක් එහෙම හොයාගෙන යන්න ඕනේ. එතකොට අපිට මේ ලේසියයි මේ මෙතන මොකක්ද එකක් තියෙනවා. පොඩ්ඩක් ගිහින් බලමු ඇතුළට. මේ යාළුවනේ ලාවා. මේ මොකක්ද යාළුවනේ මේ තියෙන බලන්න පොඩ්ඩක්. ඒක යාළුවනේ නැති වුණා. බලන්න කොහෙන්ද අපි මතුවෙන්නේ කියලා. යාළුවනේ අපි පොළොව යටට ඇවිල්ලා මේ යාළුවනේ මේ අමුතු සත්තුත් ඉන්නවා. මේ යාළුවනේ යාළුවනේ පුච්චෙන්නේ අපි මෙතන ඉන්න ඕනේ යාළුවනේ. මෙතන හිටියොත් එහෙනම් අපිට මේ අනතුරක් සිදු වෙන්න පුළුවන්. යාළුවනේ එළියට යන්න බෑ. අපි බලමු මේ මෙතන ස්විච් එකක් තියෙනවා. අපි ඔන් කරලා බලමු මොකක්ද වෙන්නේ කියලා. යාළුවනේ දැක්කද? බල්බ් එක පත්තුනා. හරියන්නේ අපි ඒක බැලුවා ඇති. පොඩ්ඩක් වෙනම බලන්න යමු තවත් දැන් මොනවද තියෙනවද කියලා. ඉතින් මේ ගේම් එක රෑ වුණාම මේ එනවා එක එක සත්තු එහෙම එනවා. ඒගොල්ලෝ අපේ මරන්න තමයි ගොඩක් දුරට හදන්නේ. ඉතින් අපි මේ ගේම් එක අපි කරන්න ඕනේ ගම් තියෙනවා. ඒ කියන්නේ එක එක මිනිස්සු ඒ තැන් හදාගෙන මේ ගම් තියෙනවා. ගමක් හොයන්න යන්න ඕනේ. එතකොට යාළුවනේ අපිට ඕන දෙයක් තියෙනවා. ඒතර තනියම නෑ. කට්ටිය ඉන්නවා ඒ ගම් වල. ගෙවල් තියෙනවා. ඊට පස්සේ අපිට ඕන ඒ හරියෙන් ගිහිලා ඉන්න කෙනෙක්ගේ ගයක් ඉවුණත් ඉන්න පුළුවන්. නැත්නම් අපිට ගයක් හදාගෙන ඉන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක ඇත්තටම හොඳයි. මේ ගේම් එක. ඉතින් යාළුවනේ තවත් දියවැල්ලක් හරිනම් යන්න අපි බලමු මොනවද ඉස්සරහ තියෙන්නේ කියලා.
මේ යාළුවනේ මොකද්ද එකක් තියෙන අපේ පිදුවද මොනවද මන් දන්නේ 아무තු ගෙඩියක්ද මන්දා අපට බලමු එකට ගිනි තියන්න පුළුවන්ද කියලා බෑ යාළුවනේ අපි ඒක ඩයිනමයිට් දාලා පුපුරමු යාළුවනේ දැක්කද ඉතින් ඒක අපි ඩයිනමයිට් දාලා පුපුරපුවාම වෙන දේ යාළුවනේ අපි මං ඔයාලට ඊළඟ කියලා දෙන්න නේද අපි දැන් අර ඉස්සෙල්ලා ගියේ ඒවයි නේද පෝටල් එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලා ඉස්සෙල්ලාම හොඳට තැනක් බලන්න මේ වගේ ඒකට අපිට මේ මෙතන තැනක් බලලා ඊට පස්සේ ඔයාලා මෙතන මෙනු එකට ගිහිල්ලා මේ මේක නෙමෙයි මේ තුන්වෙනියට යට තියෙන්නේ ඒකේ කැට තියෙනවා ඒකේ යටටම ගියපුවම මෙන්න මෙතන මේ පළවෙනියට හම්බෙන මේ කැටේ මේ තියෙන්නේ ඒක දාගන්න ඊට පස්සේ ඒක ඕන තව අපිට ගිනි පෙට්ටිය ඕනේ මම ඒක දාරන්නේ තියෙන්නේ ඊට පස්සේ මේ කැටේ අරගෙන මෙන්න මේ විදිහට ගහ ගන්න ඕනේ මෙන්න මේ විදිහට උසට ගහ ගන්නට පස්සේ තියන්නේ මේ විදිහට ගහ ගන්න ඊට පස්සේ මේ විදිහට උස කොටුවක් ගහලා ඊට පස්සේ ගිනි පෙට්ටිය අරන් මේ විදිහට එකට මේ ගහන්න ඒක උඩ ඊපස්සේ යාළුවනේ බේන් නිදල් ප්ලොට් එක හැදුනා ඊට පස්සේ ඔයාලා තියෙන්නේ මේක ළඟට ගිහින් අර මං කලින් කරා වගේ ඇතුළට යන්න මං දැන් යාළුවනේ ඒක ඇතුළට යන්නේ ඉස්සෙල් මං ඔයාලට මෙව කරපු හින්දා යාළුවනේ අපි මේක විනාශ කරන්න ඕන නැත්නම් මේකේ ඉන්න සත්තු එමෙ එනවා යාළුවනේ අපි දැන් අන් විදිහට කපන්න විතරයි තියෙන්නේ ඉතින් යාළුවනේ ඕන්න අපි රෑ වුණා ඉතින් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් කමෙන්ට් කරලා නැත්නම් දැන්ම කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මම මේ වගේ ගොඩක් වීඩියෝ අරන් එනවා ලයික් කරලා තියාගන්න කමෙන්ට් කරන්න මේ වීඩියෝ හොඳයිද කියලා කියන්න ඇත්තටම මේ මම වීඩියෝ හොඳයිද කියලා කියන්න ඉතින් යන්නේ මෙන්න මට ගමක් හම්බුණා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඔන්න යාළුවනේ මෙන්න ගමක් හම්බුණා මෙයා තමයි අපේ රැට මේ ගමේ මිනිස්සුන් ආරක්ෂා කරන එයා තමයි රැට මිනිස්සුන් ආරක්ෂා කරන් ඉන්නේ දැන් මේ රැට එක එක අමුතු සත්තු එහෙම එනවා මෙන්න දැන් යාළුවනේ ගමක් එහෙම මට හම්බුණා මේ යාළුවනේ මෙතනත් ආවගෙන එකක් තියෙනවා තියන්න ඔයාලට මේ ගයක් අතුලට අපි ගිහින් මම ඔයාලට පෙන්නන්නේ මේ එක්කෙනෙක් මීදී මේ තවත් එක්කෙනෙක් ඇතුළට ඇවිල්ලා ඒක හොඳක් මේ යාළුවනේ මේ පුතේ අපිට ඒවා වැඩි ඕන බඩ තියෙන අකඩ අපි තවත් මේ කියන ගෙවල් වලට අපි පොඩ්ඩක් ගිහින් බලමු මේ මොකද යන්නේ ඒක නම් කවුරුත් නැහැ එහෙනම් යාළුවනේ මෙහෙම තමයි මේ ගේම් එක ඇත්තටම මේ ගේම් එක හොඳ ගේම් එකක් ඉතින් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ලයික් කරන්න කමෙන්ට් කරලා තියාගන්න එහෙනම් යාළුවනේ මම ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හම් වෙන්න එහෙනම් යාළුවනේ මම ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හම් වෙන්න ඊළඟ වීඩියෝ එකකින් මේ වගේ මම ඔයාලට වීඩියෝ ගොඩක් අරන් එනවා එහෙනම් යාළුවනේ ඊළඟ වීඩියෝ එකකින් මම ආයෙ හම් වෙනවා